මේ ලෝකේ වින්වත්නි අපේ සමහර ප්‍රශ්න තියෙනවා විසඳෙන්නේ නැති ඒවා. විසඳෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ගෙවල් වල දරුවන්ගේ, මිනිස්යාගේ, බිරිඳගේ ඒ හැම එකකටම අපි ප්‍රතිකර්මත් කරලා නම් ඒවා විසඳෙන්නේ නැත්නම් අවසාන එක විසඳුමක් තියෙනවා. නාරද මහරහතන් වහන්සේ කියන්නේ රජ කෙනෙකු රජතුමනි හිතට ශෝකයක්, සංතාපයක්, පීඩාවක් ආවොත් පළවෙනි විට මෙහෙම හිතන්න කිව්වා. මම එල්ලගෙන මෝන එල්ලගෙන පීඩාවෙන් හිටියොත් සතුරු සතුටු වෙනවා. මම සතුරු සතුටු කරන්නේ නැහැ කියලා සතුටින් ඉන්න කිව්වා. එහෙමත් බැරි නම් මෙහෙම හිතන්න කිව්වා. මම මෝන එල්ලගෙන හිටියම මට ආදරය කරන අය අනේ මෙයා දුකෙන් කියලා යාලා දුක් වෙනවා. Tamanට ආදරය කරන අයට දුක් දෙන්නේ නැහැ කියලා සතුටින් ඉන්න කිව්වා. එහෙමත් බැරි නම් යම්කිසි පිරිතකින්, සජ්ජායනාවකින්, සාකච්ඡාවකින්, පුද පූජාවකින්, දානයකින් දුක නැති වෙනවා නම් ඒ විදිහට පුද පූජා, සත්කාර, පිරිත්, සජ්ජායනා, දාන ඒව කර කර ඉන්නකෝ දුක නැති වෙනකල්, පීඩාව නැති වෙනකල්. රජතුමනි ඒ විදිහට දුක් නැති වෙන්නේ නැත්තම් අවසානයේ මේක හිතන්න කිව්වා. කම්මන් දල්නං කිංති කරෝමි දානේ කර්මේ දැඩි වූ කල මා කුමක් කරන්නද? ඔන්න අවසාන විසඳුම. සමහර ප්‍රශ්නවලදී මේ සෑරජාන් වහන්සේ ළඟ කෙල හිඳිනකල් පිරිත් කියපු පින්වතුන් ඇති මෙතන. නමුත් සමහර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව මේ සෑරජාන් වහන්සේ සේ අපදෙස බලාගෙන හිටියනම් ඒක විඳින්නට තමන් කරපු කර්මී බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට විසඳෙන්නේ නැති ප්‍රශ්නවලදී හිත හදාගන්න කර්මයේ දැඩි මම මොකක් කරන්නද කියලා. එතකොටත් ඒ හිත සංසිඳෙනවා කියනවා. අනේ ප්‍රශ්න වලට විසඳුන්නේ නැති අයට සොඳුරු අස්වැසිලි බණපදයක් ඒක. කම්මන් දල්ලන් කිංති කරෝමි දානේ කර්මයේ දැඩි වූ කල මා දැන් කුමක් කරන්නද? ඉවසන්ටයි කාරණාව. ආඬා හරි දුක් විඳ හරි මගේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටියොත්, සෑයේ වැඳ බෝධියේ වැඳ පිරිත් කියා ප්‍රශ්න විසඳන්නේ නැතිකොට ආයෙත් විසික කරපු වෙලාපත්කඩේ ගන්නවා. ආයෙත් දේවාලවල වල ටෙලිෆෝන් නම්බර ටික ආයෙ හොයා ගන්නවා. ආයෙත් ඒ තැන් වලට යනවා. ආයෙත් සරණ නැති කරගෙන ආයෙත් කර්ම විභාග ලෝකෙට වැටෙනවා. මේ මිනිස්සයා පාර වරද්දා ගන්න හැටි, හරියට යන හැටි බුදුරජාණන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ මාවත හරියට කිව්වා පාර වරද්දාගත්තොත් කරන්න දෙයක් නැහැ.